කාන්තාවන්ගේ හිත්ගත් මොන දේ මොන ප්‍රශ්න ආවත් අපි හැමදාම කාන්තාවන් එක්ක. ඉතින් මිස් ඔයත් අද දින යනවනේ ඉක්මනට ආවා. ඉක්මනට යනවා කුවේටට බලමු මොනවද හිතෙන්නේ? ඔව් ඇත්තටම මට ගොඩාක් සතුටුයි. මොකද ඉක්මනින් වැඩ කටයුතු ටික කරලා දුන්නා. ඉක්මනින් යන්න ලැබුණා. ඉතින් හරි සතුටුයි. මේ ඒජන්සිය ගැන මම ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා. ඒ කාර්ය මණ්ඩලය ගැන ගොඩාක් සතුටු වෙනවා. ඉතින් හැමෝටම කියනවා ලලින් සචිත්‍ර ආයතනයට ඇවිල්ලා රට එන්න කියලා. මොකද හොඳ ආයතනයක්, හොඳ කාර්ය මණ්ඩලයක්, හොඳ මිස්ලා ඉන්නවා. ඉතින් හැමෝටම කියනවා එන්න කියලා. බොහොමත් ස්තුතියි. අප ආයතනයේ අගය කිරීම සම්බන්ධව තවත් මිස් කෙනෙක් ඉන්නවා කුවේටට යන්න. කොහොමද මොනවද හිතෙන්නේ? මේ මාත් කියන්නේ ලලින් සචිත්‍ර ඒජන්සිය ගොඩක් හොඳයි. කවුරු මොනවා කිව්වත් හොඳම දේ තෝරගන්න හොඳම තැනට යන්න කියලා. මටත් හරි සතුටුයි. මටත් මගේ වයසත් එක්ක මටත් වීසා එක ඉක්මනින් අරන් දුන්නා. ඒකත් මට සතුටුයි. දිරි දීමන හැමදේම දුන්නා. බොහොම ස්තුතියි වැඩ. බොහොමත් ස්තුතියි අප ආයතනය ගැන. ඔබ ඔයාලගෙන් ලැබෙන කමෙන්ට් එක තමයි අපෙන් නොගිහින් වෙනත් අය කවුරු දුන්නත් මොන කමෙන්ට් එක අපෙන් ගියපු අය දන්නවා ලන්ලි සචිත්‍ර ආයතනයේ කොයි වගේද කොයි ආකාරවද වැඩපිළිවෙල කෙරෙන්නේ කියලා. අපි විදේශ නීති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක් අවුරුදු දෙකම වගකීමත් එක්ක කුවේට් රට, සෞදි රට, ඕමාන් රට යන ඕනෑම කෙනෙක්ගේ ඕනම ප්‍රශ්නයක් අපි ඉක්මනින් විසඳලා දෙනවා. ඒ වගේම තවත් මිස් කෙනෙක් ඉන්නවා ඉක්මනින් ආවා. ඔයත් ඉක්මනින්ම වීසාව යනවා නේද? ඔව් ඇත්තටම ලලින් සචිත්‍ර කියන්නේ හොඳ ආයතනයක්. ඉතින් කවුරු මොනවා කිව්වත් අපේ විශ්වාසයි. ඒ හින්දා ඉතින් මට ඇත්තටම ඉක්මනින් සතියෙන් වීසා ආවා. ඇත්තටම ගොඩාක් මිස්ලාට ස්තුතියි. ඉතින් හොඳ ආයතනයක් කියලා තමයි මම නම් හිතන්නේ ඉතින්. බොහොමත් ස්තුතියි මිස්. කවුරු කෙසේ කොහොම කිව්වත් අප ආයතනය ගැන දන්නේ අපෙන් යන්න ඉන්න අය, යන අය, ගිය අය. ඉතින් තවත් මිස් කෙනෙක් ඉන්නවා. කොහොමද? මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. ලලින් සචිත්‍රාට මම තැමෙනියා. ඉතින් ලොකු සේවයක් ඉෂ්ට වුණා. ඉතින් අද කුවේටට බලා යනවා. අපි ආයතනයක් හැටියට අපෙන් යන කාන්තාවන්ගේ ඒ විශ්වාසය අවුරුදු දෙක මේ ආකාරයෙන් රකින්නවා. ඒක පොරොන්දුවක් අපි හැමදාම කියනවා වගේ විදේශගත වෙන්නේ විදේශ ශ්‍රමිකයන් එක්ක තමයි අපි හැමදාම ඉන්නේ. රටට දැයට ඔයාලා ලොකු සම්පතක්. හැම මොහොතකම අපි කියනවා ලලින් සචිත්‍ර ආයතනයේ ඔයාලව හැමදාම අගයනවා. මොකද රට විරුව කියලා කාණ්ඩයක් තියෙනවා. ඔයාලා නිසා තමයි අද රටක් පවතින්නේ. විදේශ විනිමයක් ගේන්නේ. ඔයාලා නිසා තමයි අපේ හැම දෙයක්ම සිදු වෙන්නේ. ඔයාලගේ දරුවන්ගේ ආර්ථික අපහසුතාව නිසා ඔයාලා ගියාට ඔයාලා යන්නේ හිතේ ගොඩක් දුකෙන් කියන එක මම දන්නවා. නමුත් ඔයාලට හැමදාම ජයත් වෙනවා. ඉතින් මිස් ඔයාගෙත් වැඩ ටික ඉක්මනින් කෙරුණා නේද? ඔව් ගොඩක් ඉක්මනට කෙරුණා. ඉතින් අර විශ්වාස කරගෙන තමයි මේ ආයතනේ මම පැමිණියේ. ඉතින් ඒ වගේම මට ඉක්මනට යන්න හම්බුණා. ගොඩක් සතුටුයි ඉතින් ඔයාලගේ ආයතනෙන් අපිට යන්න ලැබීම ගැන. ඒ වගේම මේ හොඳින් වැඩ කරගෙන ආයෙත් ලංකාවට ඇවිල්ලා දෙයියනේ කියලා එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා ආයසරයක් එනකොට හොඳ මුදලක් එකතු කරගෙන නැවත යන්න නෙමෙයි දරුවොත් එක්ක සමගියෙන් සතුටින් ගෙදර ඉන්න ලැබෙන්න කියලා. මිනිස්සු ඉතින් අනම්මනම් ගණන් ගන්න ඕනේ. හරියට කරනවා නම් හරි දෙතියේ හරි විදිහට